ගල්ලංගුරු මේ ගැන මෙතුමා කිව්වා. දැන් ඒකට දඬුවම් දුන්නේ නැහැලු. හැබැයි මම මෙහෙම හුවොත් ජනතාවගෙන් අහනවා මම මෙහෙම. ගල්ලංගුරු ප්‍රශ්නේ වංචාවක් වුණා කියලා අමාත්‍යවරයාට එරෙහිව කටයුතු මේ කණ්ඩායම් විරෝධතාව පෙන්වද්දී ඒක පිළිබඳව හොයන්න පූර්ණ බලය සහිත කොමිසමක් පත් කළා මේ වෙනකොට ඒ කටයුතු පවත්වාගෙන යනවා. හැබැයි දැන් මෙතුමන් ලේකටත් විරුද්ධ වුණානේ. මෙතුමන් ලේකට විරුද්ධ වුණා. 1 2 ඔය ආයතනේ එතන හදලා මෙහෙම කරුණ ටික ඉදිරිපත් කරන්න කියලා කිව්වම අර එළියේ කෑ ගහපු එළියේ අර බොරු විශාල වශයෙන් බොරු විදපු මේ එක මහත්යෙක්වත් ආවේ නෑ ඒකට මේකක් දෙන්න. මේ වැඩෙත් එහෙමම තමයි. එළියේ බොරු විදිනවා බොරු මේ වෙන මොකුත් කරන්න බෑ. කට ඇරියොත් බොරු ටිකක් විදලා තමයි නවත්තන්නේ. ඒක පුරුද්දක් බවට පත් කරගෙන ඉන්න නිසාම මේ මෙතුමන්ලගේ කාර්යභාරයෙන් වෙලා තියෙන්නේ මොන වැඩේ කරන්න ගියත් අඩයක් තියෙන එක.